ඇයි දුවේ? මට සෙල්ලම් කරන්න මොකක් හරි හදලා දෙන්නකෝ. අනේ දුවේ මම වැඩක් නේ. අප්පච්චිට කියලා හදාගන්න. හා ලොකු තාත්තා මං අප්පච්චිට කියලා හදාගන්න. ඇයි උත්සාහ හදදුන්නේ? ලොකු තාත්තා වැඩක් කර ඉන්නේ. අප්පච්චිට කියලා හදාගන්න කිව්වා. අර පල්ලෙහාද නංගි දෙන්න කතා කරන් ඒ විනේ සෙල්ලම් කරා. කමන්නේ මම පවුඩර් මලක් හදලා දෙන්න. අර කොලයක් අරන් එන්නකෝ. තුරුතාවේ වඩිනව මම. ඒක හදන්න බලා ගන්නකො. මේත් වඩිනකො. අද හදන්නේ පවුඩර් මලක්. හොඳේ? සෙල්ලම් කරන්නනේ ඉල්ලුවේ මොකක් හරි ගන්නෙ. මේකෙන් සෙල්ලම් කරන්න පුළුවන්. කොලේ මෙන්න මේ විදිහට නවා ගන්නවා. නවාගෙන මේ වැඩි කෑල්ල තියෙනනේ මෙතන. මෙතන වැඩි කෑල්ල අපි මෙහෙම ඉරලා. මෙන්න මේ වැඩි කෑල්ල අපි මේක ඉරා ගන්නවා මෙතන වැඩි කෑල්ල. හරිද? මේක තියන්න. ඊට පස්සේ මේ නැම්ම මෙහෙම නවලනේ තියෙන්නේ. ඒකම අපි අනිත් පැත්තට නවා ගන්නවා. හරි පවුඩර් මල. පැත්තට නවාගෙන දැන් අර මෙහෙම තියෙන කතිරේ වගේ මෙහෙම පේන්නේ. ඊට පස්සේ අර අපි අර මෙහෙම කරලා කරන්නේ. මෙන්න මෙහෙම. මෙහෙම තියලා මෙහෙම. අන්න එහෙම කරගන්න ඕන. හරිද? ඒක ඉගෙන ගන්න මේක මම හතරක් හදලා හරියන්නේ නැහැ නේ. ඊට පස්සේ මෙහෙම තියාගෙන මේ මුළු හතර නවා ගන්න ඕන උඩට. ඉස්සර අපි අර නෙළුම් මල් හදන්නේ මෙන්න මේ විදිහටනේ. නෙළුම් මල් පොට්ටු හදන්නේ. මේ විදිහට මුළු හතර නවාගෙන හරිද? දැන් මුළු හතර නවාට පස්සේ මෙන්න මෙහෙම තියෙන්නේ මේක. මෙන්න මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ මේක ආපව් මේක පියන මේ පැත්තට නවල ඒ පියනම ආපව් ඇරලා මේ පැත්තට නවල ඊට පස්සේ මේ මෙතන මැද පොට්ටක් ඉර හදාගෙන මෙහෙම කරා. මෙන්න මෙහෙම. පේනවනේ? ඒ විදිහට මේ හතරම හදා ගන්නවා. මේ හතරම හදා ගන්නවා. ඉතින් දාවිල පවුඩර් කරන් එන්නකෝ. ස්කෝලට ගල්ලලා ඉන්නේ නේ. සෙල්ලම් කරලා කමක් නැහැ. මේ විදිහට හතර පැත්තම හදා ගන්න. දැන් මේ පැත්තත් හදන්න බෑ අපි. මේ පැත්ත හදලා පැත්තත් හදා ගන්නවා. පවුඩර් ගෙනාව පුතේ? ඔව්. ඊට පස්සේ මේ පියනත් එහෙම හදා ගන්නවා. හරි ලේසියි මේක. කලින් හදලා නැහැ දැකලා නැහැ කලින් නේ.